මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ තියෙන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ඔයගොල්ලෝ දන්නවා දැන් සති දෙකක් විතර වෙනවා අසන්න වශයෙන් 3:21 තමයි මේක නිවේදනය නිකුත් කළ තියෙන්නේ. සාමාන්‍යයෙන් ගොඩ දෙනෙක් මේ වන විටත් ලියාපදිංචි වෙලා හිටපු පවත්වාගෙන ගිය වැඩ කරපු මෙන්න මේ ප්‍රෝකයා කියන එක ප්‍රෝකයා කියන එක මේ මුදල් සම්බන්ධ මුදල් ලබා දෙන එක ගොඩක් අය කිව්වේ මේක නම් මෙහෙම පිරමීඩ සම්බන්ධ කේස් ගන්නේ මෙහෙම පිරමීඩ සම්බන්ධ ආයතනයක් නෙවෙයි කියලා ඒගොල්ලොමත් මේක කියන්න උත්සාහ කරේ. උනාට මෙන්න මේ මාධ්‍ය නිවේදනයෙන් දැක්වෙන විදියට දැන් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිකුත් කරලා තියෙන්නේ ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකේම තියෙනවා ඔයගොල්ලන්ට ගිහිල්ලා බලන්න පුළුවන්. මේ ප්‍රෝකයා කියන ඒ ආයතනය තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමෙන් මේ මහ බැංකුව මේක නිකුත් කරලා තියෙන්නේ. ඒක තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පවත්වාගෙන යනවායි කියලා. මාධ්‍ය නිවේදනය දැක්වෙන්නේ මෙහෙමයි. 1988 අංක 30 දරන බැංකු පනතේ 83 වගන්තිය උල්ලංඝනය කිරීමෙන් ප්‍රෝකයා ප්‍රයිවට් ලිමිටඩ් ෂේඩ් ඔෆ් ප්‍රෝකයා ප්‍රයිවට් ලිමිටඩ් තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පවත්වා ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිර්ණය කර ඇත කියලා. ඉතින් ඔයාලට දැනුම් දෙන්න තියෙන්නේ අපි මේ වීඩියෝ එකෙන් ඔයාලට මතක් කරන්නේ ඔයාලා යාළුවෝ හරි ඔයා හරි මේකේ මේගොල්ලන්ගේ සල්ලි දාලා තියෙනවා නම් නැත්නම් ඔක් කරගෙන යනවා නම් ඔන්න පොඩ්ඩක් පරිස්සම් වෙන්න. යාළුවන්ටත් මතක් කරන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. මොකද මහ බැංකුවෙන් නිර්ණය කරගෙන තියෙනවලු මේක තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පවත්වාගෙන ඇති බවට. එතකොට මේක හොඳ දෙයක් නෙවෙයි මේ නිවුස් එකෙන් කියන්නේ මේ වගේ වට ඔයාලගේ මුදල් දාන එක එහෙම හොඳ දෙයක් නෙවෙයි. මොකද ලංකාවේ නීතියට අනුව ඒක වැරදි දෙයක්. ඒ නිසා ඔයගොල්ලන්ගෙන් ඉල්ලන්නේ මේවයි මුදල් දාලා තියෙනවා නම් ඒ සම්බන්ධව ඉක්මනටම ක්‍රියාත්මක වෙන්න සහ යාළුවන්ටත් දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න කියලා තමයි ඔයගොල්ලෝගෙන් ඉල්ලන්නේ. ඒ වගේම මෙයාලගේ මාධ්‍ය නිවේදනයේ තියෙන තව පල්ලෙහාට ඒ වගේ තව මේගොල්ලෝගේ මේ තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පවත්වාගෙන ඇති බවට සඳහන් කරන තව ආයතන කිහිපයක්. එතකොට අන්න ඒ වයිතුත් ඒවනම් දැන් ගොඩක් දුරට ගොඩක් අයින් වෙලා ඉවරයි. ඒ වගේ ඔයාලගේ මුදල් නැති වෙන්න කලින් ඒ වගේ ඔයා අනිත් යාළුවන්ටත් දැනගන්න වීඩියෝ එක ෂෙයා කරලා පරිස්සම් වෙන්න මතක තියාගන්න. ඔන්න එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් සියලු දෙනාට සුබ දවසක්.